ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු කෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වුණා. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන ගමන ඇරඹූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වන විට එක්සත් ජාතික පක්ෂයේ පානතුර ආසන සංවිධායකයා ලෙස කටයුතු කළා. 1962 සැප්තැම්බර් 7 වෙනිදා පානදුරේදී උපත ලැබූ මස්තියාග ඩොන් නන්දන ගුණතිලක 1982 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී දේශපාලන ජීවිතය ආරම්භ කළා. 1989 සිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසන්ධානය කිරීමේ කාර්යයේදී නන්දන ගුණතිලක මහතා යටිබිම්ගත දේශපාලනයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. රාජ්‍ය මර්ධනය හමුවේ විසිරී ගොස් තිබූ පක්ෂය යළි එක්තැන් කිරීම සඳහා ගුණතිලක මහතා පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක ලේකම් ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක මහතා 1999 වසරේ ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ අතර ඡන්ද 3,44,173ක් ලබා ගනිමින් තුන්වෙනි ස්ථානයට පත් වුණා. වසර 2000 සිට 2010 දක්වා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ගුණතිලක මහතා තැපැල් හා විදුලි සංදේශ වැඩබලන අමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අනතුරුව 2015 වසරේදී යහපාලන රජය ගොඩනැගීමට සහාය දෙමින් එක්සත් ජාතික පක්ෂයට එක් වූ නන්දන ගුණතිලක මහතා පානදුර නගර සභාවේ සභාපති ලෙස පානදුර ප්‍රදේශයට විශාල සේවයක් සිදු කළා. පානදුර නගර සභාව ලංකාවේ හොඳම නගර සභාවක් බවට පත්කිරීම සඳහා ගුණතිලක මහතා පුරෝගාමී දායකත්වයක් සැපයුවා. පානදුර සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ගුණතිලක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආදි විද්‍යාර්ථී. නන්දන ගුණතිලක මහතා මෑත කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිවද ප්‍රබල හඬක් නැගුවා. කෙටි කාලයක් රෝගීව සිටි ගුණතිලක මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.